දුටුගැමුණු රජතුමා එලාර රජුව පරදා යුද්ධය ජයග්‍රහණය කළා. මේ යුද්ධය දිනවීමට දසමහා යෝධයින් ගොඩක් මහන්සි වුණා. මේ දසමහා යෝධයින් විසින් පුදුම හිතෙන ඉඟිකිරීම් කළා. පසුව දසමහා යෝධයින් අතුර සිටි අතිශය බලසම්පන්න ගෝඨයිම්බර යෝධයා තමාට අලුතින් නිවසක් තනා. ගෙට ගෙවදීම නිමිත්තෙන් විශාල උත්සවයක් සංවිධානය කළා. ඒ සාදයට බොහෝ දෙනෙකුට ආරාධනා කර තිබුණා. උත්සවයේ මුලදීම බීමත්ව සිටි ගෝඨයිම්බර වෙනුවට ඔහුගේ බිරිඳ වූ සෝනා කුමරිය පැමිණි අය පිළිගන්නට පටන් ගත්තා. එය අතුරතුර සාදයට ආරාධනයකින් තොරව මැදිවිය ඉක්ම වූ කළු පැහැති මනාව වැඩුණු ශරීරයක් සහිත අමුත්තකු පැමිණියා. සෝනා කුමරිය මේ අමුත්තාගේ හැඩරුව විස්තර කරමින් ඒ බව ගෝඨයිම්බර යෝධයාට පැවසුවා. ඒ විස්තරය ඇසූ ගෝඨයිම්බරට එකවරම අමුත්තා කවුදයි හඳුනා ගන්නට හැකි වුණා. ඔහු සෝනා කුමරියට අනකලේ එම අමුත්තාව හොඳින් පිළිගෙන සංග්‍රහ කරන ලෙසයි. ඒ වෙන කිසිවකු නොවා නම ඇසූ පමණින් බොහෝ දෙනා බියසලිත වන මහා බලසම්පන්න මහා සෝන හෙවත් රිටිගල ජයසේනයි. සාදයේදී ගෝඨයිම්බර සෙනවියාත් ජයසේනත් හොඳින් කෑමබීම ගැන සංග්‍රහ විඳින්නට වුණා. නමුත් මත්පැන් ප්‍රමාණය වැඩි වූ විට දෙදෙනාටම සියල්ල අමතක වුණා. මත්හුවිත නිසා මත්වී සිටි රිටිගල ජයසේන එකවරම ඇති වූ අදහසකට සෝනා කුමරියව වැළඳ ගත්තා. මෙය දුටු ගෝඨයිම්බර සෙනවියට දැඩි කෝපයක් ඇති වුණා. ඔහු ජයසේනට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනයක් කළා. මේ නිසා ලැජ්ජාවටත් තරහටත් පත් වූ රිටිගල ජයසේන උත්සව සභාවේදී ඉතා කෝපයෙන් මෙසේ ප්‍රකාශ කළා. ගෝඨයිම්බර! මට කිසිදු අභියෝගයක් නැහැ. සතියකින් තමන්න සුසාන භූමියේදී ද්වන්ද සටනකට එන්න. පුළුවන් නම් මාව පරද්දන්න. ජයසේන, උඹ මට කිසිදු අභියෝගයක් නොවේ. මම කදුවකින් නෙවෙයි. මගේ වම්පය සුලැංගිලෙන් උම්බේ හිස ගස දමනවා. මේ ආරංචිය දැනගත් දුටුගැමුණු රජතුමා මේ සටන වහාම නතර කරන ලෙස අණකලත් තමන්ගේ අභිමානය ලැජ්ජාවත් මකා ගැනීමට මේ සටන අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව දෙදෙනාම ප්‍රකාශ කළා. සටනට දිනය පැමිණියා. සටනට පෙර දින හොඳින් මත්පැන් පානය කර සටනදා දවල් වනතුරුම නිදාගෙන සිටි ගෝඨයිම්බර සෙනවියාට එකවරම තම අභියෝගය මතක් වුණා. කෑම බීමද අමතක් කර ඇඳ සිටි සලුව තදින් ගැටගසා ඔහු සුසාන භූමියට දිව යන්නට වුණා. ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නාහයක් පැලඳ මනාව සටනට සූදානම් වී සිටියා. ගෝඨයිම්බරගේ සහායට පැමිණි අය මහත් දුකට පත් වුණේ ගෝඨයිම්බර පරාද වේවී යන හැඟීම ඔවුන්ට ඇතිවු නිසයි. තම මිතුරාට ආචාර කළ ගෝඨයිම්බර සටනට පිවිසුණා. ආචාර කිරීමත් සමගම හිස ඔසවා සතුරාගේ මුහුණ බැලූ ගෝඨයිම්බර ඇසිපිය ගසන සෑනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම්පයේ සුලැඟිල්ලෙන් දැඩි පහරක් එල්ල කළා. එකවරම අන්දමන්ද වූ ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කන්දින් වේන් වී රිටිගල පැත්තේ කරබගස කරඳුන. අද ඒ ස්ථානය ඔලු කරදෙන නමින් හැදින්වෙනවා.
මෙය එකවරම දුටු දැනුණු සෙලසුරු දෙවියන් කලබල වුණා. කල්යල් බලා මනාව වැඩකරන සිරිතද අමතක වී ගිය උන්වහන්සේ වහාම පැමිණ එවේලෙහි සොයාගත්ත වලසෙකුගේ හිසක ගෙනවිත් ජයසේනගේ හිස නැති සිරුරට ජීවිතය බේරා ගැනීම සඳහා සවි කළා. ජනප්‍රවාදයට අනුව එම වලසා සොයාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භූමියෙන්ලු. හැමවිතම සිතාමතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසයි. අදටත් පහතරට මහසෝන් නැටුමේදීද හිස පලඳිනු ලබන්නේ පිටුපසටයි. එලෙස නැවත පණ ලැබූ ජයසේන එදා සිට රියන් 81ක් උස ඈස් 3ක් සහ අත් 4ක් ඇති රතු ඇඳුමින්ද කළු පැහැති ශරීරයෙන්ද යුක්ත යෝධ ඌරෙකු වාහනයක් කරගෙන ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත් වුණා. ජනප්‍රවාදයට අනුව මේ මහසෝන් යක්ෂයාට අවතාර 5ක් ඇති බව සඳහන් වේ. ඌරෙකු වාහනයක් කරගත් මහසෝන් යක්ෂයා. එළුවකු වාහනයක් කරගත් ලේ සොහොන් යක්ෂයා. මුවකු වාහනයක් කරගත් අමු සොහොන් යක්ෂයා. අශ්වයකු වාහනයක් කරගත් ජය සෝහොන් යක්ෂයා. බැතළුවකු වාහනයක් කරගත් මරු සෝහොන් යක්ෂයා. අලියකු පිටේ යන ගොළු සොහොන් යක්ෂයා. වෙසමුනි රජු විසින් මහසෝන් යක්ෂයාට දෙගාත බිලිපුද හෙවත් මිනිස් සහ කුකුළු බිලි ලබා ගැනීමට අවසර දී ඇති බවත් පැවසේ. මොහු මිනිසුන්ව සහ කුකුලෙන්ම මරා ලේ පානය කරයි. මෙකලද ගොඩක් අය රාත්‍රී 12න් පසු තනිව ගමන් යන විට පාලුස්ථානවල්දී සහ විදුලිය නැති පළාත්වල රාත්‍රියට දොට්ට පිලට යන්න එළියට බහින මිනිසුන් දැක ඇත. තවද මහසෝන් යක්ෂයාව බොහෝ විට මිනිසුන් දකින්නේ කකුල් දෙක පමණකියා. ඒ උස නිසාය. කකුල් යටින් රිංගා ගියොත් මරා දමයි. මෙයම මහසෝන් යක්ෂයාව ලංකාවේ හැම පවුලකම පහේ වැඩි හිටි කෙනෙකු රෑපානේ තනිවම යන විට දැක ඇත. කැලය බද පළාත්වල මිනිසුන් මේ ගැන හොඳින් දනී. මේ මහසෝන් යක්ෂයා සුසාන භූමි, කදුමුදුන් සහ ගිරිහෙල් වාසස්ථාන කරගෙන සිටියෙන්. කිසිම දෙයකට මෙල්ල කළ නොහැකි මෙම යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බවද පැවසේ. ගෝඨයිම්බර යන වචනය ඇසූ කළ ඔහු බියට පත්වේ. මේ වගේ තවත් අපූරු කතා දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න සහ ඔබේ අදහස් කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.